සංගීතයේ සීසන් 2 කතාවේ අපිට ඉදිරියට මෙන්න මේ වගේ කතාවක් දකින්න පුළුවන්. ඒ තමයි කල්පන ළඟම ඉන්න කෙනෙක් තමයි නයන කියලා කියන්නේ. ඉතින් අතුලටත් ගොඩාක් වෙලාවට ලොකු සැකයක් ඇති වෙනවා Tamante නොතුත් එක්ක. මේ දවස්වල වැඩිපුර නයනව තමයි කල්පන මුණ ගැහිලා තියෙන්නේ. ඇත්තට මේ ගැන දැනගත්තට පස්සේ ඔය අතුල කරන දේ ගැන අපිට හොඳින්ම මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව. අද අපි අනිවාර්යෙන්ම පහළව දැනුවත් කරන්න සෑහෙන ඉඩක් වෙන් කරගත යුතුයි කියන ඒ කතාව තමයි අපි අද මතක් කරන්න ඕනේ. කොහොම වුණත් ඔයා දන්නවද? ඔය අතුලගේ ජීවිතේ අතුලට කවුරුවත් උදව් නොකරන වෙලාවක තමයි දිගින් දිගටම උදව් කරේ. ඒ මහී. ඉතින් ඒව මතකයේ තියෙන හින්දා තමයි එයා මේ වෙලාවේදී මහීලා කරදරේ වැටලා ඉන්න වෙලාවේදී උදව් කරන්න කටයුතු කළේ කියන එක අපිට දකින්න ලැබුණා කියන කතාව මම මෙතනදී ඔයාලට මතක් කරන්න සූදානමක් ඇති කරගෙන ඉන්නවම තමයි. කොහොමනත් ওই දේවල් එක්ක තව දෙයක් කියන්න ඕනේ. අතුල නයන බය කරගෙන හැම දෙම අහන්න නියමිතයි ඉස්සරහට. ඉතින් එහෙම අහලා මොන වගේ විදියකට උත්තර ලබා දෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් ඒක අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් දෙන වීඩියෝ එකක් හදා ගන්නවා. ඉතින් කොහොම හරි නයන බය කරගත්තට පස්සේ හරිම ලේසි. මොකද මේ සියලු දේවල් ඔහුට දැනගන්න chance එකක් ඇති වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න chance එකක් තියනවා කියන ඒ කතාව ගැන තමයි මම අද මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්න